Non-traditional ways to go abroad, part 2. In this video, we'll look at how women from different Western and European cultures approach dating and relationships, their values, expectations, and typical behavior. අපි බලමු ඒ රටට අනුව කොහොමද ඕගලන් ඒගොල්ලෝ එක්ක කමියුනිකේට් කරන්න ඒගොල්ලන්ව තේරුම් ගන්න ඕනේනේ දෙයක් කරන්න කලින් අපි අඳුර ගන්න ඕනේ අපි ඩීල් වෙන්නේ කාත් එක්කද කියන එක. මොකද මම ඔයගොල්ලෝ TikTok වීඩියෝ එකෙන් මෙතනට ආවනම් දන්නවා මම කිව්වා කියලා ගොඩක් අය මේ මෙහෙම foreigners-ලත් එක්ක especially මේ white girls-ලත් එක්ක ඒගොල්ලන් connection එකක් ඇති කරගන්නවා. උනාට ඒක එතනින් එහාට ගෙනියන්න ඒගොල්ලන්ට බෑ. ඒ කියන්නේ අර connection එක තියෙනවා. හැබැයි ඒක serious relationship එකකට බවට පත් කරගන්න බැරි වෙනවා. කොහොමත්ම ඒක relationship එකක් බවට බැඳගත්තත් පත් කරගත්තත් එතනින් එහාට ඒගොල්ලන්ට අර commitment එක marriage එක දක්වා යන්න බෑ. මේකට ඉතින් මම ගොඩක් TikTok එකේ වීඩියෝස් දාන කෙනෙක් මේ dating relationship පිළිබඳව. ඉතින් ඒව බලලා ඒ මල්ලිලගෙන් ආව comments උඩ තමයි මං හිතුවේ මේ වගේ දීර්ඝකාලීන දෙයක් කරන්න. අපි බලමු රටේ හැටියට කොහොමද මේගොල්ලන් වෙනස් වෙන්නේ කියලා. I live in Austria, so first I'm going to talk about German speaking women. මම ඉස්සෙල්ලම කතා කරන්නේ ජර්මන් කතා කරන region එකේ. That means Austria, Switzerland and Germany. මේගොල්ලන්ගේ characteristics හැසිරීම කොහොමද මේගොල්ලෝ කොයි වගේද කියන එක. dating style එක තමයි ඒගොල්ලෝ හරිම practical, honest and slow to open up. What is slow to open up? That means they takes their sweet little time to get connected. ඒගොල්ලෝ එකපාරට එහෙම කනෙක්ෂන් එකක් ඇති කරගන්න නැහැ. ඒගොල්ලෝ ඕගොල්ලන් ගැන හොඳට ඒගොල්ලෝ ටයිම් අරගෙන බලනවා ඔයා කොයි වගේ කෙනෙක්ද කියන එක. රිලේෂන්ෂිප් වැලියුස් ගත්තොත් ඒගොල්ලන් ගොඩාක් they really appreciate stability, loyalty and independence. ඒගොල්ලෝ වෙලාව අරන් බලනවා මේක ඔයා සෙල්ලමට කරන දෙයක්ද, ඔයා ලෝයල්ද නැත්නම් ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ එයාගේ ඔයාගේ ඉන්ඩිපෙන්ඩන්ස් තියාගෙන මේක ගෙනියන්න පුළුවන්ද කියලා. ඕනවට වඩා ඇඟේ එල්ලෙන්නේ නැතුව ඒගොල්ලන් ඒ පොඩ්ඩක් පර්සනල් ප්‍රයිවට් ඒගොල්ලන් කියන්නේ ප්‍රිවට් ස්පෙයාර් කියලා ප්‍රයිවට් ස්පේස් එක ඕනේ ඒගොල්ලන්ට. අනිත් එක තමයි කොමියුනිකේෂන් පැත්තෙන් බැලුවොත් they are very direct. හරිම කියන්න තියෙන දේ කෙලින් කියනවා. they say what they mean and no games. ඒගොල්ලන් අර ෆ්ලර්ට් කර පොඩි බලාපොරොත්තු දීදී එහෙම නෑ. හරිම ඩිරෙක්ට් ඒගොල්ලෝ. expectation තමයි ඒගොල්ලෝ මේක නම් මේ region එකෙම තියෙන එකක් equality and they expect you to share responsibilities and respect for personal space එක මම කිව්වනේ. ඒ කියන්නේ 50-50. thumb of rule is 50-50 හැමදේම. ඒගොල්ලන්නුත් වැඩ කරනවා, ඕගොල්ලොනුත් වැඩ කරනවා. ගෙදර වැඩත් එහෙමයි 50-50 ඔක්කොම ෂෙයා කරලා කරන්න ඕනේ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ පර්සනල් ස්පේස් එක. ඒගොල්ලෝ එන්නේ නැහැ වත් එක්ක පාස්වර්ඩ් ෂෙයා කරන්න. ඒ කතන්දර වාට ඒගොල්ලෝ එක කරන්න බෑ. ලංකාවේ ගර්ල්ස්ත් එක්ක කරාට. මේ මොනවාද මේ අහන්න බෑ අයිවා මේ කොහෙද යන්නේ හැමදේම දාන්න ගිය තැන ඉඳන් කෝල් එකක් ගන්න ඒව කතා කරොත් එතනින්ම රිලේෂන්ෂිප් එක ඉවරයි. අනිත් එක තමයි in relationship ඒගොල්ලෝ long term commitment එකකට යන්නේ ඒගොල්ලෝ ආව trust කරාට පස්සේ. එතකන් ඒගොල්ලෝ ඒ වචනේ දෙන්නේ නැහැ. අර එකපාරට ඩොග් ගාලා I love you කියන එක දෙන්නේ නැහැ. And not overly emotional first, but when they are into you, they will love you deeply and they will be very loyal to you. අනිත් එක Slavic women. Slavic women ගැන කතා කරද්දී අපි කතා කරන්නේ රෂියා, යුක්‍රේන්, බෙලාරුස් ඒ පැත්තේ තියෙන රටවල්. අනිත් එක ස්ලාවික් කිව්වහම ඕකට ගන්න පුළුවන් ඕගලන්ට ස්ලෝවේනියා, ස්ලෝවේකියා, පෝලන්ඩ් උනත් ස්ලාවික් තමයි. රුමේනියා ඔය පැත්ත ගන්න පුළුවන්. බල්කාන් ස්ලාවික් ඔක්කොම කියන්න පුළුවන්. හොඳේ. dating style එක තමයි හරි traditional ඒගොල්ලෝ
ඒ වගේම හරි passionate. Traditional හරිම they are totally into relationship yeah. Value එක තමයි ඒගොල්ලන්ගේ relationship value එක තමයි femininity එක තියෙනවා ඒගොල්ලන් ඕගොල්ලෝ කාඩෝ එක ඕපන් කරලා දෙනකන් ඉන්න වගේ කට්ටිය මල් ඕගොල්ලෝ flowers අරන් එනවට කැමති කට්ටිය gifts වලින් නාවනවට කැමති කට්ටිය femininity romance and family orientation ඒගොල්ලෝ කැමති ඉක්මනට settle down වෙලා බබාලා හදා ගන්න communication එකලෝ හරි ඩච් ජර්මන් ස්පීකින් රටවල් වල වගේ අය වගේ නෙමෙයි. ඒගොල්ලෝ ඉමෝෂනල් ඒගොල්ලන්ට හරි ස්ට්‍රෝං ඔපිනියන්ස් තියෙනවා පොඩ රණ්ඩුවටත් බරයි. ඒගොල්ලන්ගේ ඔපිනියන් එකට විරුද්ධ මතයක් එනවා නම් එක්ස්ප්‍රෙසිව්. ඒගොල්ලෝ එක හරියට කතා කරන්න පුළුවන් පොඩක් ඩිබේට් එකක් වගේ යනවා. එක්ස්පෙක්ටේෂන් එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ confident masculine man who provide emotional and sometimes material stability. ඒගොල්ලන් ඒක බලාපොරොත්තු වෙනවා ලංකාවේ වගේ තමයි ඒගොල්ලෝ. ඒ වගේම ඒගොල්ලොත් ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රොවයිඩ් කරනවා කියන එක. ඒගොල්ලන්ට දේවල් අරන් දෙනවට. මැස්කියුලින් අර ට්‍රැඩිෂනල් පිරිමියාගේ චරිතය ඕගොල්ලෝ රංගනවට ඒගොල්ලෝ කැමති. රිලේෂන්ෂිප් එකෙන් ඒගොල්ලෝ ඕගොල්ලන්ටත් දෙනවා lot of caring, nurturing ඒගොල්ලොත් loyal හැබැයි ඒගොල්ලෝ අරවා තියෙන අනිත් එක තමයි ස්ලාවික් women ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් ප්‍රොටෙක්ෂන් එක ඕගොල්ලෝ හරි පිරිමියෙක් විදිහට ඒගොල්ලොන්ගේ මට තේරෙන්නේ නැහැ ලොකු වෙනසක් they are not very different from Sri Lankan women ඒගොල්ලන්ට ඒක තියෙනවා ඉතින් ඕගොල්ලන්ට ඒගොල්ලොත් එක්ක ටිකක් තේරුම් ගන්න ලේසි ඒගොල්ලන්ව මට හිතෙන විදිහට හැබැයි ඔයගොල්ලෝ මෙතෙන්දී you have to be careful මේ ස්ලාවික් ඒගොල්ලන්ගේ හරි family traditions තියෙනවා if you marry and come to their country or wherever they live you have to deal with their families ඒගොල්ලෝ හරිම strong connection එක brothers father ඒගොල්ලන්ගේ පිරිමි ඒ දුවලව නංගිලව හරියට බලනවා ප්‍රොටෙක්ට් කරනවා හරිම ප්‍රොටෙක්ටිව් ඒක නැහැ ජර්මන් ස්පීකින් countries වල ඒගොල්ලන් පවුලත් එක්ක එච්චර එහෙම ඇටැච්මන්ට් එකක් නැහැ. The next is Nordic women. ඒ කියන්නේ ස්වීඩන්, නෝර්වේ, ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ්, අයිස්ලන්ඩ්